ආයිබෝවන් හැම දෙනාටම. ඉතින් අද මට කරන්න හිතුණා අපි 2021 නකල්ස් වලට ගිය ට්‍රිප් එක ගැන. මොකද මේ වෙනකොට නකල්ස් පාරවල් ඔක්කොම ගිය නායම් සහ ගම් වතුර ගෑවීම නිසා විනාශලා තියෙන හින්දා මේ තමයි අපේ කට්ටිය එක්ක අපි ගිය ට්‍රිප් එක. හරිම ලස්සන ට්‍රිප් එකක් අපි ගියේ මේක නොවැම්බර් මාසේ 2021. ඉතින් අපි ඇවිද්ද තැන්වල හොයා ගන්න පුළුවන් වුණ වීඩියෝස් සහ ෆොටෝස් තමයි මේක හදන්න මම යොදාගත්තේ. ඉතින් මම හිතනවා අපේ යාළුවෝ කට්ටියත් මේක බලලා සතුටු වෙයි සහ කට්ටිය ඔක්කොම බලයි කියලා. මොකද මේ පරිසරය පුදුම ලස්සනයි. මාරම ලස්සනයි. ඒ වගේම මෙතන අපි ප්‍රදීප්ට පින් සිද්ධ වෙන්න බස් එක පල්ලෙහා නවත්තලා ඉවරලා කිලෝමීටර් 3ක් විතර උඩට ගිහිල්ලා තමයි අපි ගියේ ලිප්ටන් සීට් වලට. ඒ වගේම අපි දැක්කා ඉස්සෙල්ලාම හදපු සාමාන්‍යයෙන් ගත්තොත් තේවතු අයිතිකාර විච්චේ මහත්තයාගේ කොහොමද ගෙවල් දොරවල් වල තිබුණ නටබුන් කියලා. හරිම ලස්සනයි. ඔයගොල්ලන්ට පේනවා නිකන් ස්වර්ගයක් වගේ ලස්සනයි. ඉතින් මේක බලන්න, මේ වීඩියෝ එක එන්ජොයි කරන්න. මම තව ඉස්සර ටිකක් පස්සේ ගේනවා. සිලි සීතල ඇල්ලේ සලි සලියයි නැලවිල්ලේ නැහැවෙම්මේ කඳුන් නිල්ලේ අපි චිලි චිලියෝ චිල්ලේ. මේ ඔයගොල්ලෝ දකින්නේ ඒ සුදු මහත්තයාගේ ගේ තිබ්බ තැන, ජේම්ස් ටෙර කියන එක්කෙනාගේ ගේ තිබ්බ තැන පිටුවට. ඉතින් මේ වතුර එහෙමත් හරිම නැවුම්. ඉතින් අපි බිව්වා මේ අපේ කට්ටියගේ ගෲප් ෆොටෝ එකක්. ඉතින් මේ විදිහට අපි ගියා තිලක කොහොමද මහන්සිලා ඉන්න හැටි පිස්සුවදිනවා. ඒ වගේම ලස්සන මල් ගස් කොළන්. මෙතන ඉන්න නුවන් සංජීව තිලක්. ඉතින් මේ කට්ටිය එක ලස්සන ෆොටෝස් ටිකක් ගත්තා මේ කන්ද උඩටම ගිය තැන. මෙතන යන්න ලේසුන් නැහැ. ඉතින් හරිම ලස්සන මල් තිබ්බා. වසන්ත නම් මාර වදයක් දුන්න යනකම්ම. වදයන්න මේක සුන්දර වදයක්. මොකද ඒ අපේ කොල්ලගේ හැටි. ඉතින් බලමු ඊට පස්සේ කොහොමද අපි රාත්‍රී ගත කළේ. මේකෙන් පස්සේ අපි නෑවේ කොහොමද කියලා ඉදිරියට බලමු. ඉතින් මේ තියෙන අපි නාපු තැන පුදුම සුන්දරත්වයක් තිබ්බේ. මෙතන හරිම නැවුම් වතුර බොන්න උනත් පුළුවන්. මේ අර්ජුන. ඇත්තටම අපි අර්ජුන අයියට ෆෙයාවෙල් එකක් දෙන්න තමයි මේ නකල්ස් තෝරගත්තේ. ඉතින් එයා ෆුල් එන්ජොයි කළා. එයත් එක්ක අපිට මේ තියෙන ලිප්ටන් සීට් එක. මෙතන දෙලා ප්‍රදීපුයි මමයි වසන්තයි තමයි එකට ගියේ. ඒ හින්දා තමයි අපි තුන් දෙනාගේ ෆොටෝස් තියෙන්නේ. නැත්නම් අනිත් අය හිටයි ඒගොල්ලන්ගේව නැත්තේ ඇයි කියලා. ඉතින් මේ අපි දෙන්න තනියෙන් පස්සේ බැස්සිටි අපි දෙන්නගේ ෆොටෝ එකක් ගත්තා. ප්‍රදීප් කොල්ලා ලස්සනයිනේ. ඉතින් මෙහෙම ආවා. ඉතින් අපි ඊට පස්සේ මේ අපි හයික් එක යනකොට තිබ්බ විදිහ. ඉතින් ලේසි නෑ හොඳේ. මහන්සි වතුර එහෙම අරන් යන්න ඕනේ යනවනම් දැන් නම් යන්න පුළුවන් ඒත් දන්නේ. ගිහිල්ලා බලන්න. පුදුම සුන්දරත්වයක් තියෙන පරිසරයක්. මේ ඉතින් ලස්සන පොඩි දියැලක් පුදුම ලස්සනක්. මේ අපේ සෙට් එකේ ගත්ත ෆොටෝ එකක් ඉතින්. මේ තියෙන්නේ අපේ කට්ටිය නාටි හැටි. මෙතන මාරයිය රෑත් ගියා. මේ අල්පින නාටි. අනිත් දාත් එක නම් නෙමෙයි. හොඳයි ඉතින්. බලන්න ඉස්සරහට. දකින්න අපි නෑ ගහක් මේ නිමල ලස්සනයි. ගහගෙන අපේ කට්ටිය පොඩ්ඩක් එන්ජොයි කරලා ඩාන්ස් එකක් දැම්මේ කොහොමද විනෝදයේ කියලා තමයි මේ ඉදිරි වීඩියෝ වලින් බලන්න. කතා කරන එක නවත්තන්න එන්ජොයි කරනවා. Hey, kalabal, ahak bal bal, yanne India, Singapore. Ane gua, ane gua, mana bayi na? Gua malah lambat udah nani pak. Mana bayi karo? Ye macho, macho udah ya, le udah macho. Kita naya udah yang ane tuh mana?
එහෙමනේ මචං. මොනවද? ඌ මගෙන් අහන්නේ මොකද්ද? Kiss you in the BRK dark, and then you will be my anyone. You will be my anyone. I will change your anytime, and I love you all the time. Every time you are the best, the best of all the arias, the best, and I love you all the time. Every time. You the man ke balala ya na bame api, oh the tu pandu dala ya na bame api. Chudamani ke balala yana mame api. Chudamani ke balala yana mame api. Kiri badilla, are kiri papa ke lange di sambole ketayo dala. Kiri papa ke lange di sambole ketayo dala. Dega pari rambuta kiri badilla. Dega pari rambuta kiri badilla. Kina kili mao dagala, danawa. Kina kili mao dagala, danawa. Dega pari rambuta kiri badilla. Chudamani ke balala yana bame api. Yopana tua panduru dala yana bame api. Chudamani ke balala yana bame api. Chudamani ke balala yana bame api. Chudamani ke balala yana bame api. Yopana tua panduru dala yana bame api. Chudamani ke balala yana bame api. Chudamani ke balala yana bame api. ඒක මාර පාස්ට වට උඩු ගෝපේ Gracias.
ඉතින් ඔක්කොම කරලා අපේ කට්ටියට නිදාගත්ත විදිය පේනවනේ මේ ප්‍රදීප විමායි. ඉතින් අපි නිදාගත්ත ගහක් උඩ ට්‍රී හවුස් එක. ඊට පස්සේ අපි දෙන්න උදේ පාන්දර නැගිටලා කෝපි එකක් බොන්න හිව්වා. ඒකයි මේ කුස්සිය ගත්තේ ෆොටෝස්. ඉතින් හරිම ලස්සනයි. ඊට පස්සේ අපි පහුවදා එන්න පිටත් වෙන එක තමයි තිබිති මේ එන්න පිටත් වෙන දවසේ උදේ. ඉතින් මේක ඉතින් ආය රෑ වීඩියෝ එකක් ෆොටෝ එකක්. ඉතින් මේ අපි නවතත් යන හරිම ලස්සනයි. හරිම සුන්දරයි. ඔයගොල්ලොත් යන්න ට්‍රී හවුස් එකක් තියෙනවා. ඒක ඉන්න වැඩ කරන සේවකයොත් නියමයි. ඉතින් මෙහෙම තමයි ඉතින් අපි මේ ගත කළේ එතන. ඉතින් අන්තිමට අපි එන්න පිටත් වුණා. අපිට හොඳ බස් එකක් තිබ්බා. ඉතින් ඕගොල්ලොත් ඇත්තටම මේ පරිසරය අත්විඳින්න ඕනේ. සබා සෞන්දර්යය අත්විඳින්න ඕනේ. සබා සෞන්දර්යය රැක ගන්න ඕනේ. ඉතින් අපේ යාළුවොත් එක්ක ගිය ට්‍රිප් එක මේ අන්තිම ෆොටෝ එක අපි ගත්තේ ඉස්සෙල්ලා එන්ජොයි කළා. මේක තමයි බස් එක. ඉතින් ආයි නැවතත් වීඩියෝ එකකින් හම්බෙමු. සුබ දවසක්.